अब मैं जबरदस्त නැතම් බයින්නේ හරිද හෙලෝ යාළුවනේ මම අද දැන් ඉන්නේ නම් කොහෙද මේ මුකුණුවිට හන්දියේ මම යන්නේ කියලා බැලුවේ තව කිලෝමීටර් 23ක් දුරින් තියෙන මේ ලොකේෂන් වෝටර්ෆෝල් එකට බලමු සෙනග ඉඳීද නැහැ ඉරිදා දවසක් සමහර විට සෙනග ඉන්නත් පුළුවන් ඊළ බලමු ඔය පැත්තට යන්න දින උතන මේ බෝධිකාවෙන් දකුණට දාලා මේ කිලෝමීටර් 20ක් පෙන්නනවා දෙන්න. ආයේ මේ ආරෝගත්ත මේ ආඩායි කන්න දැනන්නදී දේවල් දිනවද දෙයන්න ඕනේ. මට මේ සොයස් බන් එකයි මේ ඩොට් බන් එකේ කැමරා හන්දිය පැත්තට යන්න ඕනේ. මේ පැත්තේ තියෙනවා අලුත් දොඩංගොඩ එක්සිට් එකෙන් දාලා තමයි මෙතන එන්නේ දොඩංගොඩ කිලෝමීටර් 5යි හයිවේ එකේ දොඩංගොඩ එක්සිට් එකෙන් දාලා තමයි මෙතන එන්නේ හයිවේ එකේ දොඩංගොඩ එක්සිට් එකට දාලා ලොකේෂන් දානවා නම් ළඟ ඇති තව කිලෝමීටර් 2යි තියෙන්නේ කිලෝමීටර් 2යි වෙන්නේ දශම එකයි අර දොඩංගොඩ එක්සිට් එක ආවේ නම් ලේසි වෙන්නේ
පොඩි අඩිපාරක් තියෙනවා මේ රබර් කැලයක් නේ රබර් පාලක් අස්සේ රබර් නේ මොනවා රබර් වත්තක් ගානේ මේ ඉතින් යන්න ඕනේ මේ පොඩි පාරක් තියෙනවා. ඒතර මාම කෙනෙක් කිව්වේ නම් වතුර අඩුයි මේ නවුලන්නේ නැහැ පොඩ උඩ පැත්තට කියලා නා ගන්න පුළුවන් කියලා කිව්වේ. ආම ලොකුවට සෙනග නෑ කතාවක් කිව්වේ. හවස් වෙනකොට සෙනග වැඩි වෙන කතාවක් කිව්වේ. දැන් වෙලාව ඇති 10:55 වෙලා. හවස් වෙනකොට ඇති හැබැයි සෙනග 10 වෙලා නෙන්න අවුව දිනවා. වතුර නැත්තටම අඩුයි වගේ. ඒක සෑහෙන අඩුයි. ලොකුවට දෙයක් කම්පේ මේවා නෙවෙයි. තිරිසන් වැඩනේ ඒවා පිළිම. ඒවා නම් බිව්වන අරන් යන්න ඕනේ. ඒ මිනිස්සුන් හදන්න බෑනේ. ඒක බෑකේ පිටින් ගාරගෙන. බෑකේ පිටින් ගහගෙන ගියත් දන්නවා. වතුර බෝතල් බීපුවා නම උඩහගත්තට හොම්ම ගිහිල්ලා බලමු අපි. ඉතින් උඩහගත්තට මම ගිහිල්ලා බලමු. බඩු තියලා යන්න බෑ කවුරුට යවොත් එම සංයුක්තය. එස්සාර ගෙදර යන්නත් එපා. ගලින් තමයි ලොකු ජම්බුරක් තියෙනවා නෑ මේ තියෙන්නේ. ආමා ඉතින් නම් නේද ඒවත් දන්නවද එහෙම මාර්ගයක් මේ හරි නෑ sakit juga nukung kapal එකක් ඉන්න ඉස්සරහා මම දැක්කා වගේ ගන්නට ඉන්නේ බගත්ත රවමක් දාලේ උඹ paling banyak ada tiang dekat banget nah ini nak terus mengelak kapal lagi atur nah ini kalau kupiak tanya haram benar ini අවුලන්නේ මේ වතුර පාරක් තියෙනවා මේ හරියට එන්න අමාරුයි. බඩු ටික ගන්න තියෙන උත්සාහය ඇයිද දන්නේ නැහැ. ඉතින් උදාහරණ නගිනවා නම් බඩු ටික අරන් ආවම හොඳයි කියලා හිතනවා. උඩටම නැගලා බලමු අපි. නැගලා ආන්න පුළුවන් නම් නාලා. ෂිප් එක කැපුම්.
උඩහ කට්ටිය කතා කරනවා ඇහෙනවා මට. මේ මෙතන පාරක් තිබ්බා. පාරේ ගිහිල්ලා බලමු. අනේ කොහෙන්ද ආවේ? යන්න මඩ. මේ පාරෙන් උඩහට ගිහිල්ලා බලමු. මොඩ හරියන පාරක් දන්නේ නැහැ. ගිහිල්ලා බලමුකෝ. ඉතින් පාරක් තියෙන උඩහට. පාරක් තියෙන උඩහට. වැඩ ගාලා බලමු. මේක දවස්වල ඇල්ල තියෙනවා ආරගෙන යන්න. උනාටෝ දවස්. විට්ටා උනාටෝ. ඒක වරක් තියෙන හිලවන. මේක බූට් දෙකට මේ බූට් දෙක හවුස් එකකට ගත්තේ මම මේ මොකද්ද? බයිසිකලේ ගියර් දාද්දි ඉතින් උඩට යන්න පුළුවන් තමයි. මෙතන තමයි බොට් එක තියෙන්නේ. හරි පොට්ටේට දැන් තමයි ආවේ. අතරින් නවතින්න හොඳ නැහැ. එතන උඩට යනවා. දැන් පොට් එකට ආවා. Terus latihan no. waterfall එකට ආවා. වතුර නම් අඩුයි. මයි තුඩුකුල ඇල්ල. මේක පල්ලෙහා තියෙන නිකන් පූල් එක වගේ නේ වතුර තියෙනවාද මරු. ඕනට තැවිලා බලන්න පුළුවන්. ඒක විනාශ කරන්න බෑ. මේ පැත්ත බලලා විනාශ කරලා තියෙන දැන්ට උන බෑග් දීපුවා. මම සේරම දාලා ගිහිල්ලා තියෙනවා. මොනවාම හරි අවුල්. මේවා ඉතින් ලස්සනට තියෙන්නේ නැත්නම් කුණු දායින්නද? අපි හැමෝම ආරක්ෂා කරන්න ඕනේ. ඒක තව ටිකක් උඩරනවා කියලා. සයිස් ගන්න. එතන හැබැයි එතන පූල් එක වගේ තියෙනවා. බත් නාන්න නිකන් අඳුරු මේ තමයි ඉතින් තුඩුකොළ ඇල්ල.
ඔයගොල්ලොත් එන්න හැබැයි විනාශ කරන්න එපා ඇවිල්ලා. එච්චර තමයි ඉතින් කියන්න තියෙනවට. මේ ජබුරේ සිතා දැක්කේ නැත්තම් බයින්නේ හරිද නැත්තම් මට යන්න දෙන්නේ නැහැ කියලා කියන්න එපා ඊළඟට. මඩගත්තිය තියෙනවා කවුරුත් එක්ක එනම් මේ වීඩියෝ එක බැලුවලා හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඔන්න තමයි තුඩුකල ඇල්ලේ ආපු ගමන ඉවර වෙන්නේ. මේ ඔන්න ඉතින් වීඩියෝ එක ඉවර කරනවා. දැන් මෙහෙම මම ගෙදර යනවා. මේ ඔයගොල්ලොත් එන්න. හැබැයි මේ විනාශ කරන්න එපා පරිසරේ. කාටවත් හොඳයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මේ ඊළඟ වීඩියෝ එක හම්බ වෙනවා. අතර සමු ගන්න. බයි. ලයික් එකක් දාලා ෂෙයාර් කරලා දාන්න. බයි බයි.